කාවන්‍යයක් තියලා ඩිසයින් එක ඇඳගෙන ඊට පස්සේ කපා ගන්න පුළුවන්. ඉතින් හැමීට මේ වගේ වටේට ගානට කපා ගන්න ඕන. මේ කලබලෙන් මේක කරන්නත් බෑ. මොන දේ කරන්නත් මං කියලා තියෙනවා හැම වෙලාවෙම මං කියන දේ තමයි මොන දේ කරන්නත් ඉවසීම තියෙන්න ඕනේ. ඉවසීම නැත්තම් හැමීට පුරුදු වෙන්න. ඉවසීම කියලා දේ හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වටේට ඩිසයින් එක අපිට පේන්ට් කරන්න පේන්ට් වෙන මේ කොටස තමයි දැන් අපි මේ කපලා අයින් කරන්නේ. ඔය කපලා අයින් කරන තැන තමයි ඒකට තින්ත ඩිසයින් එක අපිට සාරියේ පෙන්වන්නේ. ඩිසයින් එක විදිහට පෙන්වන්නේ ඒක තමයි. ඉතින් ඒ ටික තමයි අපි හිමිට කපලා අයින් කරගන්න ඕන. ඒ විදිහට ඔයාලා ටිමර් එකක් හරි ටිමර් කතරකින් අර ලොකු කතරෙන් කපන්න බෑ. ඒතරම් මොකද ලොකු කතර මේ ලොකු ඩිසයින් එකක් වගේ නම් පුළුවන්. මේ වගේ පොඩි ඩිසයින් එකකට කපන්න අමාරුයි. මොකද කතරේ පළල වැඩිනේ. ඉතින් මේකේ ඉස්සරහ තුඩෙන් හිමීට කපන්න තමයි තියෙන්නේ.